කරන්න කියන අපේ ආදර්ශ මාත්‍යතුළු අපේ දේශවාසී මගේ ආදරණීය විදවතු සිරිනාගේ මේ මැතිවරණේ දී අපි තම දෙලි තීරණ ගත යුතු මැතිවරණය. ඒව කියන්නේ අපි අපේ දේශපාලනය වෙනස් වෙන්නට ඕන. විශේෂයෙන්ම අපේ ව්‍යවස්ථාවේ අපේ සිතුම් පැතුම් අපේ ඉලක්ක බලාපොරොත්තු ඒ වගේම අපේ දරුවෝ ඒ සම්බන්ධ ඉලක්ක ඒ අයට කොයි ආකාරයේ අනාගතය මේ ආදී වශයෙන් අපේකම ඒව කිසි දෙයක් අඩංගු වෙලා නැහැ මේ ව්‍යවස්ථාවේ. මේ ව්‍යවස්ථාව හැදුවේ ඩී.ආර්. ජයවර්ධන මහත්මයා ව්‍යාපාරිකයන් සඳහායි. පිටරට ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම ඒ අයට සහතිකයක් දෙන්න ඕන වුණා. එක්සත් ජාතික පක්ෂය හැමදාමත් බලයේ ඉන්න පක්ෂයක්. ඒ නිසා කවදාවත් මේ තියෙන විවෘත ආර්ථික වෙනස් වෙන්නේ ඔය ආදී වශයෙන් සහතිකයක් දෙන්න අවශ්‍ය වෙච්ච නිසා තමයි මේ ව්‍යවස්ථාව හැදුනේ. නිසා මේ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ. මේ ව්‍යවස්ථාවට අපේකම අපේ බලාපොරොත්තු අපේ ඉලක්ක වගේම අපේ දූ දරුවන් කියන්නේ ඒ ආදී වශයෙන් අඩංගු වෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගන්න ඕනේ. දෙවැනි කාරණේ තමයි මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්නටත් ඕනේ. මේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්නට ඕනේ. එකක් තමයි අපිට කියලා മന്ത്രിවරයෙක් ලබා ගන්න. අපේ ආසනයට කියලා മന്ത്രിවරයෙක් ලබා ගන්න. ඍජුව ගනුදෙනු කරන්න පුළුවන්. සුහදව විවෘතව කතා කරලා අපිට ගෞරවයෙන් අපේ മന്ത്രിතුමා කියලා අමතන්න පුළුවන් മന്ത്രിවරයෙක් ලබා ගැනීම සඳහා මේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්නටත් ඕනේ. ඒ වගේම තමයි මේ මනාප ක්‍රමය. මනාප පොරේ නැත්තරම නැති වෙනවා නම් තමයි අපි කියන්නේ. මොකද එක්කෙනෙක්ගේ පෝස්ට් එකක් උඩ අනිත් එක්කෙනා පෝස්ට් කරනවා තව ටික වෙලාවක් යන පැය වාගේ තවත් පෝස්ට් එකක් අල්ලලා ඒක උඩ මේ සමාජයට භාගයක් ඉතුරු නම එක්කෙනෙක්ගේ මූණ එක්කෙනෙක්ගේ තව එකෙක්. ඒ தත්ත්වය වෙනස් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අපි දකින්නේ බරපතලම හානිය සිද්ධ කරන්නේ ගමේ එකමුතුකම නැති කරන මේ ක්‍රමය තුල. එකමුතුකම තමයි ගමක ශක්තිය. දැන් මේ තුන්වෙනි ඡන්දේ පවත්වන්නේ අවුරුද්දක් තුල. පළාත් සභාවේ වුණා ජනාධිපතිවරණයේදී වුණා දැන් මහජන. මේ මිනිස්සු බෙදෙනවානේ. මේ මිනිස්සු බෙදෙනවා. අවස්ථාවාදී දේශපාලනේ අපේ ගමට ඇවිල්ලා බෙදෙනවා. ගම දේශපාලනේ කියන්නේ මම දන්න දේශපාලනේ එකතු කරනවා. එකතු කිරීමයි කරන්නේ බෙදෙන එක නෙමෙයි. නමුත් අවස්ථාවට වගේ අපි තුළ තියෙන මැතිවරණ ක්‍රමය තුල බෙදෙනව ඇරෙන්න වෙන කිසි දෙයක් නෑ. ඒ නිසා තමුන්නාස්ලෙන් අපි බොහොම ඕනෑකම ඉල්ලා සිටිනවා. මේවා වෙනස් කරන්න 3-2ක බලයක් පාර්ලිමේන්තුව තුල අවශ්‍යයි. ඒ 3-2 බලය අතිගරු ජනාධිපතිතුමාට අපි ලබා දෙමු. පාර්ලිමේන්තුවට පත් වෙන නියෝජිතයන් සංඛ්‍යාව 151ක් කරනවා. ඒ සඳහා අපි ඉතින් විශාල කැපකිරීමක් කරන්න ලේසි නෑනේ වැඩි 225කින් 151ක් ගන්න කියන්නේ. ඉතින් දන්න කියන හැමෝටම කියන්න. ලිපි මගින් කියන්න. දුරකථන මාර්ගයෙන් කතා කරන්න. ඒ වගේම දැන් ඉතින් ඔය අලුත්ම දේ තමයි SMS යවන එක නේ. ඒව හරි යවන්නේ. ඒව යවන. දන්න කියන හැමෝටම ලංකාවේ ඉන්න. 3-2 ඡන්දේ ලබා ගැනීම සඳහා උදව් වෙන්න බුලත් කොහෙට කතරේ ගහන්න කියන්නේ. රට වෙනුවෙන් අපේ දරුවෝ වෙනුවෙන්. දැන් ඊළඟට මම කියපු දේ තමයි සමාජයත් වෙනස් වෙන්න ඕනේ. අපි දැක්කා දැන් පහුගිය දින කිහිපයකට කලින් කලුගඟට දරුවෝ විසිකරන අම්මට. හැබැයි මේක අලුත් දෙයක් නෙමෙයි. අපේ තිබුණා මීට කලින් අපි දැක්කා වැසිකිලි වලවල් වලට දරුවෝ විසිකරලා තිබුණා. කුණු කොටවල් වලට විසිකරලා තිබුණා. කැලෑ වලට දරුවෝ විසිකරලා තිබුණා. කබරින්ට කන්න දරුවෝ දාලා තිබුණා. මේ ආස්ති වශයෙන් මේ අපේ දරුවෝ අපිම මරා ගන්න අපිම විනාශ කරගන්න එකම රට ශ්‍රී ලංකාව බවට පත් වෙලා තියෙනවා. මොකද මේ තත්ත්වයට හේතුව මම හිතන්නේ මට දැනෙන ආකාරයට මනුස්සකම් පිළිබඳ බරපතල අරුබුදයක අපි ඉන්නේ. මනුස්සකම අපෙන් ගොඩාක් ඈත් වෙනවා. මනුස්සකම අපෙන් ඈත් වෙනවා. මනුස්සකම ඈත් වෙනකොට ගුණධර්ම සාරධර්ම ඒ ටිකත් අයින්. ඒ නිසා අපි නැවත වතාව මනුස්සකම ගුණධර්ම සාරධර්ම අපේ සමාජයට ගේන අපේ නිවසට කැඳන්ගෙන වැඩ පිළිලකට එනවා. එහෙම නැතුනොත් කවදාවත් මේ දූල පුතාලට සාර්ථක අනාගතයක් ගොඩනගා ගන්න බැහැ. ඒ සමාජ හිස් සමාජයක්. අයාල යන සමාජයක්. අනාථ වෙච්ච ජන කොටසක් තමයි අනාගතයේදී මේ රටේ හැදෙන්නේ. ඒ නිසා අපි බොහොම ඕනෑකම ඉල්ලා හිටිනවා. මේ මනුස්සකම සාර ධර්ම ගුණ ධර්ම අපේ සමාජයට ගෙනාවොත් පමණයි
පෞරුෂයක් තියෙන සමාජයක්, අභිමානයක් තියෙන සමාජයක් ගොඩනැගෙන්න. අන්න එවැනි සමාජයක් ගොඩනගා ගැනීමට අපි තමුන්නාසෙලා සිළු දිනාටම හැකියාවක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අපේ තියෙන මේ සාර ධර්ම ටික නැවත අපේ ගෙදරට ගේන්න ඕනේ. ඒ වැඩ පිළිවෙලට අපි සිළු දිනම හොල්ලෙමු. වැරදි දේවල් දරුවන්ට දෙන්න එපා. වැරදි ආදර්ශ දරුවන්ට දෙන්න එපා. වැරදි දේ නෙමෙයි දෙන්න ඕනේ. හරි දේ හොඳ දේ දරුවන්ට දෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට විශේෂයෙන් මේ රූප වාහිනිය යන වැඩසටහන් ඒවා හරි දේවල් හොඳ දේවල් නෙමෙයි. ඒවෙන් ගන්න දෙයක් නෑ. හිස් දේ. බොහෝ වෙලාවට හිස්. ඒව දෙන්න එපා දරුවන්ට. ඒක නෙමෙයි දෙන්න ඕනේ. අපි පැය ගණන් බලනවා මේවා. ඒවා අපි බොහොම අපි බැහැර කරලා අවශ්‍ය දේ පමණක් දරුවන්ට දෙන්න. අත්‍යවශ්‍ය දේ නෑ. එහෙම වුණොත් පමණයි අපිට හොඳ සමාජයක් ගොඩනගා ගන්න. මේ සමාජයේ ලොකු ප්‍රශ්නයක් තියෙන අපි මොනවා කිව්වා. මේ සමාජය ගොඩනගින්න නැතුව කවදාවත් අපේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. සංවර්ධනයේ බාරගන්නේ කවුද? මේ සංවර්ධනයේ බාර ගන්න නම් අපේ අනාගත පරම්පරාවට පෞරුෂයක් තියෙන්න ඕනේ, අභිමානයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඒ සමාජයට පුළුවන් වෙන්නේ අපි මේ කරන සංවර්ධන ක්‍රියාදාමයන් ඉදිරියට ගෙනියන්න. ඒකේ උරුමය ඒ අය රැකගන්න. මේ නිසා අපි තමුන්නාසෙලා සිළු දෙනාකට එකතු වෙලා ඒ වැඩ පිළිවෙලට දායක වෙමු. තමුන්නාසෙලා සිළු දෙනාට අද මේ අවස්ථාවට සම්බන්ධයෙන් අපගේ ස්තුතිය ප්‍රණාමය ගෞරවය මේ අවස්ථාවේ පුද කරනවා. තමුන්නාසෙලා දූල පුතාලට අනාගත පරම්පරාවට අභිමානවත් පුරවැසියන් ලෙස ජීවත් වීම සඳහා අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම සැප සතුට සාමය සොම්නස සෞභාග්‍ය හා ජය.